ඔන්න පොඩ්ඩනේ අද අපි අඳින්න යන්නේ ලස්සන නෙළුම් මලක්. ඉතින් ඔන්න මෙන්න මේ විදිහට අපි දෙපැත්තෙන් ඉලි දෙකක් ඇඳලා යට කොටස වක්‍රව තමයි ඇඳගන්නේ. හරි. දැන් මෙන්න මේ විදිහට අපි දෙපැත්තෙන් පෙති දෙකක් දාගන්නවා. හරිම ලේසියි මේ මල අඳින්න. ඔන්න බලන්නකෝ. හරි. මෙන්න මේ විදිහට ඉතුරු පෙති දෙකත් යට කොටසින් දාගෙන අවසාන පෙත්ත මෙන්න මේ විදිහට අපි දාගන්නවා. හරි. ඔන්න බලන්නකෝ. දැන් ඉතින් නෙළුම් මල අපි ඇඳලා ඉවරයි. දැන් තියෙන්නේ පාට කරන්න. හරි. මෙන්න මේ විදිහට අපි ඉස්සෙල්ලාම තද රෝස පාට අරගෙන මෙන්න මේ විදිහට දෙපැත්තෙන් තමයි ගාගන්නේ. ඊට පස්සේ මේ පෙත්ත පටන් ගන්න තැන තියෙනවනේ. අන්නේ කොටස් වලත් අපි බොහොම පොඩි ප්‍රමාණයක් තමයි රෝස පැහැය මෙන්න මේ විදිහට ගාගන්නේ. හරිම ලේසියි මේ නෙළුම් මල පුතාලට පාට කරන්න. ඉතින් ඔන්න මාත් එක්කම මේ මල පාට කරත් ඔයාට ගොඩාක් ආස හිතේ. එහෙනම් කරලම බලන්නකෝ. හරි. ඊට පස්සේ අපි මේ ගාගත්ත තද රෝස පාටට ලා රෝස පාට මෙන්න මේ විදිහට අපි එකතු කරගන්නවා. ඒකත් අර පෙත්තෙන් පෙත්තට තමයි අපි වෙන් විදිහට තමයි ලා රෝස පාට එක තද රෝස පාට යාළුවට එකට එකතු කරගන්නේ. දැන් බලන්නකෝ හරිම ලස්සන නෙළුම් මලක් පුතාලට එන්න ඕනේ. බලන්නකෝ මේ වර්ණ එකට එකතු වුනහම මේ වගේ තියෙන හරි අපූර්වත්වය. ඔන්න දැන් ඉතින් අපේ නෙළුම් මල පාට කරලා ඉවර වෙන්න නම් ළඟයි. හරි. දැන් මෙන්න මේ විදිහට අපි පාට කරගත්ත නෙළුම් මල වටේට අවුට්ලයින් එක දාන්නයි මේ හදන්නේ. ඔන්න එහෙනම් අද අපි ලස්සන නෙළුම් මලක් ඇන්දනේ. ඉතින් ඔන්න ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ බලන්න ඉගෙන ගන්න ආසයි නම් සිට්ටු ආර්ට් ක්ලාස් අපේ YouTube channel එක subscribe කරන්න.